කසාකල සමූහ ව්‍යාපාර අනුබද්ධ කසාකල ග්‍රීන් සුපර් අලුත් ඇනක් අඩුම මිලක්. සභාවේ ජයන්ත අමරසිංහ මහත්මයාට පහන් ප්‍රදීපය දල්වමින් මේ අවස්ථාව ආලෝකයන්ගේ සහභාගීත්වයෙන් එහි සමරු පළකය විවෘත වෙනවා. මෙම 2024 මේ ඌව පළාත් සභාවේ සංවර්ධන වැඩවලට වෙන් කරලා තිබුණු මුදල රුපියල් මිලියන 750ක් විතර. රුපියල් මිලියන 750ක් තමයි ඌව පළාත් සභාවේ සංවර්ධන වලට වෙන් කරලා තිබුණු මුදල. ඒක 2025 රුපියල් මිලියන 7500ක් දක්වා වැඩි කරන්න අපේ රජයට පුළුවන් වුණා. 10 ගුණයකින් වැඩි කරන්න. ඊට පස්සේ අපි 2026ට අපි බලාපොරොත්තු වෙනවා අපි වෙන් කරපු මුදලින් තමයි යම්කිසි ප්‍රමාණයක් මිලියන 20ක් පමණ මේ ව්‍යාපෘතියට වෙන් කරලා තිබෙන්නේ. ඒ වගේම 2027ට දැන් අපි අයවැය සාකච්ඡා කරමින් තිබෙන්නේ. ඉතින් ජනාධිපතිතුමා හොඳ එක සඳහන් කරලා තියෙනවා රටේ මෙතෙක් වෙන් කරපු වැඩිම අයවැය සංවර්ධනය සඳහා වෙන් කරන්න මේ 2027න් ඒක රුපියල් ට්‍රිලියන 2ක්. ට්‍රිලියන 2ක්. එන බිලියන 2ක්. දැන් මේ අවුරුද්දේ අපි වෙන් කරලා තියෙන්නේ ට්‍රිලියන 1.4ක්. බිලියන 1400ක් විතර. ඉතින් කොහොමුණත් මම මේ කාරණේ මතක් කරේ විශේෂයෙන් අපි බාරගත්ත මේ බංකොලොත් රට ආර්ථික වශයෙන් ස්ථාවර කරන්න අපිට පුළුවන් වෙලා තිබෙනවා මේ පහුගිය මාස 19 තුල. ඉතින් ඒ ප්‍රතිඵල තමයි මේ ප්‍රජාවට මහ ජනතාවට සංවර්ධන ව්‍යාපෘති විදිහට මේ බිමට අරගෙන එන්නේ අපි. දැන් මේ ස්ථානයේ අපි ගත්තොත් දැන් අපි මේ ඉන්න මේක 1970 ගණන් වල මීට අවුරුදු 50කට ඈත කාලයක හදපු ස්ථානයක්. ඉතින් අපි කල්පනා කරනවා විශේෂයෙන් මේ වගේ ස්ථානයක් අපි හදන්න අවශ්‍ය වෙන්නේ මූලික වශයෙන් කාරණා දෙකක්. එකක් තමයි සංචාරක අත්දැකීම සහ ආකර්ෂණය වැඩි කරගන්න පුළුවන් අපිට හොඳ සුන්දර විදිහට මෙතන නිර්මාණය කරාට පස්සේ. දෙවනුව සංචාරකයන්ගේ ආරක්ෂාව. ආරක්ෂාව අපි තහවුරු කරන්න අවශ්‍යයි. මෙතෙන්ට එන්නේ අපි ගත්තොත් මං හිතනවා පහුගිය වසර 50කට අධික කාලය තුල අපේ ජයතිස්ස මහත්මයාත් සඳහන් කරා අපේ රටේ විශේෂයෙන් පාසල් දරුවෝ ලක්ෂ ගාණක් මේ ස්ථානයට ඇවිල්ලා මේ දුන්හිඳ නරඹලා යන්න ඇති. ලක්ෂ ගාණක ප්‍රමාණයක් පාසල් දරුවන් අපි දන්නවා නිවාඩු කාලෙට විශාල වශයෙන් මේ ස්ථානයට එනවා. ඒ වගේම මේ ස්ථානය ගත්තොත් වැඩිපුරම මෙතෙන්ට පැමිණෙන්නේ දේශීය සංචාරකයින්. දැන් අපි සංචාරක කර්මාන්තය කිව්වම අපි හිතනවා මේක මේ විදේශික සංචාරකයින් පැමිණෙන එකක් කියලා නෑ. එහෙම නෙමෙයි. අපේ රටේ විවිධ ප්‍රදේශවලින් විශේෂයෙන් අපි දන්නවා සුන්දරම ස්ථානයක් තමයි මේ දුන්හිඳ දියැල් අපේ රටේ තිබෙන. ඉතින් මේ බදුල්ල ප්‍රදේශයේ ඉතින් මේ ස්ථානයේ නරඹන්න විශාල වශයෙන් අපේ රටේ විවිධ ප්‍රදේශවලින් දේශීය සංචාරකයින් එනවා. ඒ වගේම විශාල ප්‍රමාණයක් විදේශීය සංචාරකයිනුත් එනවා.
ඉතින් මේ අයගේ මම මුලින් කිව්වා වගේ තමන්ගේ හොඳ සංචාරක අත්දැකීමක් සුරක්ෂිතව ඒක ලබා ගන්න මෙතන පහසුකම් සපයන එක රජයක් විදිහට පළාත් පාලන ආයතනයේ විදිහට පළාත් සභාව විදිහට ඒක අපේ වගකීම. ඉතින් මේ වගකීම තමයි අපි මේ ඉටු කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. විශේෂයෙන් අපි ගත්තොත් මේ මාර්ගය ඉතාමත්ම දුෂ්කර මාර්ගයක් මේ ස්ථානයට පැමිණෙන්න තිබෙන්නේ. ඉතින් මේ වගේ විශාල ව්‍යාපෘතියක් මෙතන කරනකොට කිලෝමීටරයකට වඩා වැඩි මේ ගල් පඩිපෙළවල් දිගේ මෙතෙන්ට මේ අවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීම එක අතිශයින්ම අභියෝගාත්මක කාර්යයක්. ඉතින් අපි කල්පනා කරනවා විශේෂයෙන් මේ වෙන් කරලා තියෙන අරමුදල් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන අදාළ කාලය ඇතුළත අපි දන්නවා ඉදිරියේදී අපිට වැහි කාලයක් උදා වෙන්න නියමිතයි. ඉතින් මේ කාලයේ ඇතුළත මේ ස්ථානයට මේ අභියෝගات මැද්දේ මේ ස්ථානය නවීන සහ ආකර්ශනීය සහ සුරක්ෂිත සංචාරක නැරඹුම් මධ්‍යස්ථානයක් විදිහට පරිවර්තනය කරන්න මේ කොන්ත්‍රාත්තුව ලබාගෙන තියෙන මහත්තයාගේ කැපවීම අපිට අවශ්‍යයි. ඒ වගේම මේ ප්‍රදේශවාසී සියලුම දෙනාගේ ප්‍රාදේශීය සභාව සහ අනෙකුත් සියලුම සමගාමී ආයතන පළාත් සභාව මේ නිලධාරීන්ගේ කැපවීම සහ දායකත්වය අවශ්‍යයි. ඉතින් මේ සියලුම දෙනාගෙන් මේ දායකත්වය අපි අපේක්ෂා කරනවා. අවසාන වශයෙන් අපි කල්පනා කරන්නේ අර මම මුලින් කිව්වා වගේ මේ සංවර්ධනය අපි අර මුලින් කිව්වා වගේ එක එක ප්‍රදේශයකටවත් එහෙම නැත්නම් සංචාරකයෝ වැඩිපුර වෙන තැනකටවත් නෙමෙයි මේ වගේ ඈත ප්‍රදේශවල අපේ විශාල වශයෙන් සංචාරකින් පැමිණෙන ස්ථානවලට ඒ වගේම සංචාරකින් අඩුවෙන් යන ස්ථානවලත් මේ සංචාරක සංවර්ධනය අපි කරන්න අවශ්‍යයි. ඒ හරහා තමයි මෙතන අපි ගත්තොත් එහෙම විශාල ප්‍රමාණයක් ප්‍රජාවක් මේ ප්‍රදේශයේ මේ ස්ථානයේ කේන්ද්‍ර කරගෙන මෙතෙන්ට පැමිණෙන සංචාරකින් කේන්ද්‍ර කරගෙන වසර ගණනාවක් තමන්ගේ ජීවිකාව සරි කර ගන්නවා මේ ස්ථානයේ කේන්ද්‍ර කරගෙන. ඉතින් ඒ අයට අවශ්‍ය පහසුකම් සලසන්න සහ ඒ පැමිණෙන සංචාරකයින් මෙතෙන්ට සුරක්ෂිතව පැමිණෙන්න අවස්ථාව සලසා දීමට අවශ්‍ය කටයුතු පහසුකම් වර්ධනය කිරීම තුළින් ඒ අයගේ ජීවිතත් අපි දන්නවා සුරක්ෂිත වෙනවා. ඒගොල්ලන්ගේ රැකියාවන් සුරක්ෂිත වෙනවා. ඉතින් ඒකත් අපේ වගකීමක් රජයක් විදිහට. ඒ වගේම අපි දන්නවා අපි කිව්වා මෙතන ලෝකයේ සුන්දරම දියැලක් මේ දුම්හිඳ මේ ප්‍රදේශය සංරක්ෂිත වන ප්‍රදේශයක්. ඒතකොට මේක ආරක්ෂා කර ගැනීම අපි වසර 50ක් දැන් මෙතන ඇවිල්ලා තියෙනවා 50කට අධික කාලයක් තිස්සේ මේ අපි ඉන්න නැරඹුම් වේදිකාව වසර 50ක් තිබිලා තියෙනවා. හැබැයි මෙතන අපි දන්නවා පරිසර හිතකාමී විදිහට එතරම් අපි ගාබේජ් වලින් විතර විනාශ කරගන්න නැතුව පවත්වාගෙන යන්න සභාව සමත් වෙලා තියෙනවා. ඉතින් ඉදිරියටත් තව අවුරුදු 50කින් අපි ආවත් මම හිතන්නේ මේ වගේ තත්වයකින් අපි මේක ආරක්ෂා කරගන්න අවශ්‍යයි. ඒකත් මේ සියලුම ආයතන වල වගකීමක්. ඉතින් අපි ඔක්කොම එකතු වුණොත් මම හිතනවා අර කියන සුරක්ෂිත සහ ඒ වගේම Tamanට අමතක නොවන සංචාරක අත්දැකීමක් ලබා ගන්න මෙන්න මේ ස්ථානයේ මේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න අපි සියලු දෙනාගේ සහයෝගය දක්වමු. ඒ වගේ මේ හරහා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයෙන් අපේ රටට ආර්ථිකයට දෙන්න පුළුවන් දායකත්වය ඒ වගේම විශේෂයෙන් මේ වගේ ප්‍රදේශයක් ගත්තොත් තොරණාතොට කියන්නේ අතිශයින්ම දුෂ්කර සහ අඩු ආදායම් තිබෙන ප්‍රාදේශීය සභාවක්. ඉතින් මෙන්න මේ ප්‍රදේශයේ ජනතාවට ඒ වගේම පොදුවේ අපේ රටේ සියලුම දේශීය විදේශීය සංචාරකින් මේ ස්ථානට පැමිණෙන අයටත් ඒ අයගේ අත්දැකීම වැඩි කරගන්න ආරක්ෂාව තහවුරු කරන්න අපි මේ ව්‍යාපෘතිය වෙනුවෙන් සියලු දෙනා කැපවෙමු මහන්සි වෙමු.